වසර 7කට පසුව ලංකාවට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පේනවා කියලා දන්නවද? රිමයින්ඩ් එකක් දාගන්න මේ දවස තමයි සැප්තැම්බර් 7 වෙනිදා. ඒ කියන්නේ බිනර පොය දවස. එදා රැට ඔබ හඳ දිහා බලන් හිටියොත් පෘථිවියේ සෙවණැල්ල මේ වගේ ක්‍රමයෙන් හඳ මත වැටිගෙන ඇවිත් හඳ සම්පූර්ණයෙන්ම රතු පාරට හැරිලා නැවත සෙවණැල්ල ඉවත් වෙන විදිහ දකින්න පුළුවන් වෙයි. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේක නිරීක්ෂණය කරන්න කලින් ඔබ දැනගත යුතු දේවල් ටික. මුලින්ම අපි බලමු චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන විදිහ. චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ සූර්යයා සහ චන්ද්‍රයා අතර පෘථිවියේ පවතින පිහිටුමකදී. පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මත වැටීම නිසා හැම මාසෙම 15ක පොය දවසේ පෘථිවිය පිහිටන්නේ සූර්යයා සහ චන්ද්‍රයා අතර. හැබැයි එහෙමයි කියලා හැම මාසෙම චන්ද්‍රග්‍රහණ පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි සූර්ය පෘථිවි කක්ෂතලයට පෘථිවි චන්ද්‍ර කක්ෂතලය දක්වන අංශක 5යි කලා 17ක ආනතිය. මේ ආනතිය නිසා සෑම මාසයකම 15ක පොය දවසට සඳ සහ සූර්යයා අතර පෘථිවිය පැවතුනත් සෙවණැල්ල සඳ මත වැටෙන්නේ නැහැ. බලන්නකො මේ රූප සටහන. මේ වගේ පිහිටුම් වලදී පෘථිවිය සූර්යයා සහ සඳ අතර තිබුණත් පිහිටන්නේ ටිකක් උඩින් හෝ යටින්. එතකොට හෙවණැල්ල හඳ මත වැටෙන්නේ නැහැ. වස්තු තුනම එකම තලයක පිහිටන පරිදි සකස් වෙන මේ වගේ පිහිටුම් වලදී විතරයි හෙවණැල්ල හඳ මත වැටෙන්නේ. හැබැයි මේ වගේ පිහිටුම් එන්නේ ගොඩක් කලාතුරකින්. ඔය ආනතිය අංශක 5ක් වගේ වුණ නිසා අපිට මෙහෙම හරි ග්‍රහණ පේනවා. බැරි වෙලාවත් තව ටිකක් වැඩි වුණා නම් මීට වඩා කලාතුරකින් තමයි පේන්නේ. ගොඩක් වැඩි වුණා නම් ග්‍රහණ වෙන්නෙම නැති තරම්. හරි. දැන් ඔබ ග්‍රහණයක් වෙන්න මූලිකම හේතුව දන්නවා. ඒ නිසා ඊළඟට බලමු පූර්ණ අර්ධ සහ උපඡායා වගේ ග්‍රහණ වර්ග ඇති වෙන විදිහ. ඕක මෙහෙමයි වෙන්නේ. චන්ද්‍රග්‍රහණයක් අවස්ථාවේදී සූර්යාලෝකය නිසා ඇතිවන පෘථිවියේ සෙවණැල්ලේ ආකාර දෙකක් තියෙනවා. ඒවා තමයි උම්බ්‍රා සහ පෙනුම්බ්‍රා කියන්නේ. උම්බ්‍රා කියන්නේ පෘථිවිය මගින් සූර්යාලෝකය සම්පූර්ණයෙන්ම අවහිර කරන ප්‍රදේශය ඇතිවන හෙවණැල්ලට. පෙනුම්බ්‍රා කියන්නේ සූර්යාලෝකය කොටසක් විතරක් ආවරණය කරන ප්‍රදේශයේ ඇතිවන හෙවණැල්ලට. ඉතින් චන්ද්‍රග්‍රහණයක් අවස්ථාවේදී චන්ද්‍රයා මේ පෙනුම්බ්‍රා සෙවණැල්ල වැටෙන ප්‍රදේශයෙන් විතරක් ගමන් කළොත් අපිට පේන්නේ පෙනුම්බ්‍රල් එක්ලිප්ස් එකක්. එහෙම නැත්නම් උපඡායා ග්‍රහණයක්. උපඡායා ග්‍රහණයකදී වෙන්නේ චන්ද්‍රයාගේ දීප්තිය සුළු වශයෙන් අඩුවීමක් විතරයි. අපිට ඒවා පැහැදිලිව අඳුර ගන්නත් අමාරුයි. ඊළඟට චන්ද්‍රයාගේ කොටසක් විතරක් උම්බ්‍රා සෙවණැල්ල වැටෙන ප්‍රදේශය තුලින් ගමන් කළොත් අපිට අර්ධ ග්‍රහණයක් දකින්න පුළුවන්. එතකොට මේ වගේ චන්ද්‍රයාගේ කොටසක් අඳුරු වෙලා පේනවා. පූර්ණ ග්‍රහණයක් වෙන්නේ චන්ද්‍රයා මේ උම්බ්‍රා සෙවණැල්ල වැටෙන ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම ඇතුළු වුණොත් විතරයි. ඒ වගේම ඒ ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම ඇතුළු වුණාම චන්ද්‍රයා රතු පාටට හැරෙනවා. රතු පාට වෙන්න වර්තනය සහ ප්‍රකිරණය කියන සංසිද්ධි දෙකම බලපානවා. ඒ මෙහෙමයි. පූර්ණ ග්‍රහණයක් අවස්ථාවේදී පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන සූර්ය කිරණ කොටසක් තියෙනවනේ. ඒවා අභ්‍යවකාශයේ ඉඳන් වායු මාධ්‍යයට ඇතුළු වෙද්දී තරමක් මේ වගේ ඇතුළු දිසට වර්තනය වෙනවා. එහෙම අපගමනය වුණ ආලෝකය වායුගෝලය තුල ගමන් කරන වෙලාවේදී ප්‍රකිරණයට ලක් වෙනවා. ඒ කියන්නේ වායුගෝලයේ තියෙන වායු අණු මගින් සූර්ය කිරණවල ශක්තිය අවශෝෂණය කරගෙන නැවත විවිධ දිශාවලට විමෝචනය කිරීමක්. සරලව අපි විසිරුවා හැරීමක් කියමුකෝ. ඔයාලා දන්නවා සූර්යාලෝකය කියන්නේ වර්ණ 7ක එකතුවක්. මේ වර්ණ 7ටම අදාළ කිරණ සමාන ප්‍රමාණ වලින් නෙවෙයි ප්‍රකිරණය වෙන්නේ. වැඩි සංඛ්‍යාතයක් සහිත ඒ කියන්නේ ටිකක් නිල් පැහැයට හුරු කිරණ වැඩියනුත් අඩු සංඛ්‍යාතයක් සහිත ඒ කියන්නේ ටිකක් රතු පැහැයට හුරු කිරණ අඩුයනුත් තමයි ප්‍රකිරණය වෙන්නේ. ඒ කියන්නේ සියලුම කිරණ මිශ්‍ර සුදු ආලෝකයේ වායුගෝලය තුලට ඇතුළු වුණත් වායුගෝලය තුලදී නිල් ආලෝකයේ වැඩිපුර ප්‍රකිරණය වෙන නිසා අවසානයේදී වායුගෝලයෙන් ඉවතට ගමන් කරන්නේ රතු පැහැයට හුරු කිරණ විතරයි. ඉතින් ඒ රතු පැහැයට හුරු කිරණ චන්ද්‍රයාට වැටුණාමයි චන්ද්‍රයා රතු පාටින් පේන්නේ. හරි. දැන් අපි මෙවර පූර්ණ ග්‍රහණය නිරීක්ෂණය කරන විදිහ ගැන කතා කරමු. මේ පාර ග්‍රහණය ආරම්භ වෙන්නේ සැප්තැම්බර් 7 වෙනිදා රාත්‍රියේ 8:58ට. ඒ වෙලාවට තමයි පෘථිවියේ පෙනුම්බ්‍රා සෙවණැල්ල. එහෙමත් නැත්නම් උපඡායාව චන්ද්‍රයා මත වැටෙන්න පටන් ගන්නෙ. හැබැයි මේ උපඡායාව වැටෙද්දී චන්ද්‍රයාගේ ලොකු වෙනසක් දකින්න බෑ. මොකද සුළු දීප්ති අඩුවීමක් විතරයි වෙන්නේ. කොහොම හරි රාත්‍රී 9:57 වෙද්දී මේක සම්පූර්ණයෙන්ම චන්ද්‍රයා මත වැටෙනවා. එතනින් පස්සේ පටන් ගන්නෙ අර්ධ ග්‍රහණය. මෙන්න මේ වෙලාව ඉඳන් ඔබට පැහැදිලිව දකින්න පුළුවන් පෘථිවියේ උම්බ්‍රා සෙවණැල්ල චන්ද්‍රයා මත මේ වගේ ක්‍රමයෙන් වැටි යන ආකාරය. කොහොම හරි මේක ක්‍රමයෙන් වැටි ඇවිත් රාත්‍රී 11 වෙද්දී පූර්ණ ග්‍රහණය ආරම්භ වෙනවා. මෙන්න මෙතනින් පස්සේ ඔබට දකින්න පුළුවන් වෙයි චන්ද්‍රයා ක්‍රමයෙන් රතු පැහැයට හැරෙන අයුරු. කොහොම හරි රාත්‍රී 11:41 වෙද්දී චන්ද්‍රයා උපරිම වශයෙන් රතු පැහැයට හැරෙනවා. ඒක තමයි පූර්ණ ග්‍රහණයේ උපරිම අවස්ථාව. එතනින් පස්සේ ආය රතු පැහැ ක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා පහුවදා අලුයම 12:22 වෙද්දී පූර්ණ ග්‍රහණය අවසන් වෙලා යනවා. ඊට පස්සේ ආය දකින්න පුළුවන් අර්ධ ග්‍රහණය. ඒකත් අලුයම 1:26 වෙද්දී අවසන් වෙලා යනවා. මෙතනින් පස්සේ ක්‍රමයෙන් පෘථිවියේ උපඡායාවත් චන්ද්‍රයාගෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා. කොහොම හරි අලුයම 2:25 වෙද්දී උපඡායාවත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගිහින් චන්ද්‍රග්‍රහණය අවසන්
අවසන් වෙනවා. මේ වගේ පූර්ණ ග්‍රහණයක් බලන්න ලංකාවට මේ අවස්ථාව උදා වෙන්නේ අවුරුදු 7කට විතර පස්සේ. අන්තිමට මේ වගේ ග්‍රහණයක් වුණේ 2018 ජූලි 27 වෙනිදා. ඒ වගේම ආයෙ පූර්ණ ග්‍රහණයක් දකින්න වෙන්නේ 2028 සැප්තැම්බර් 31 වෙනිදා. ඒ කොහොම වුණත් මේ පාර අවස්ථාව මග හැරගන්න එපා.